මතයතුමාගේ සුවිශේෂයේ 10 වන පරිච්ඡේදයේ 7 වන වගන්තිය සිට 13 වන වගන්තිය දක්වා එසේ ගොස් ස්වර්ග රාජ්‍යය ලං වී ඇතැයි දේශනා කරන්න, රෝගීන් සුව කරන්න, මලුන් නැගිටවන්න, ලාදුරු රෝගීන් පවිත්‍ර කරන්න, දුෂ්ටාත්මයන් දුරු කරන්න, ඔබ නොමිලේ ලැබුවහුය නොමිලේ දෙන්න, ඔබේ පසුම්බිවල රන් හෝ රිදී හෝ තඹකාසි හෝ ගෙන නොයන්න, ගමන් මල්ලක්වත් කමිස දෙකක්වත් වහන් සඟලක්වත් සැර යටියක්වත් සපයා නොගන්න. මන්ද සේවකයාට අවශ්‍ය දේ ඔහු ලැබිය යුතුය. ඔබ කවර නුවරකට හෝ ගමකට හෝ ඇතුළු වූ කල ඔබ පිළිගන්නට සතුටු කෙනෙකු සොයාගෙන ඉන් නික්ම යනතුරු එහිම නැවතී සිටින්න. ගෙදරකට ඇතුළු වන විට එයට සුබ පතන්න. කෙයිවැසියෝ සුදුසු අය නම් ඔබේ ඒ සුබ පැතුම ඔවුන් පිට පැමිණේවා. එහෙත් නුසුදුසු නම් ඔබගේ ඒ සුබ පැතුම යලි ඔබ වෙත පැමිණේවා. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද ශුදෝ සභා මාතාව ශුදෝ බර්නබස් අපෝස්තලතුමාගේ මංගල්‍ය සමරනවා. උන්වහන්සේ උපත ලබන්නේ සයිප්‍රස් කියන දූපතේ. අපෝස්තලන්ගේ ක්‍රියාපොතේ 4 වෙනි පරිච්ඡේදයේ 36 වන වගන්තිය අපිට පැහැදිලි කරනවා මේ බර්නබස් කියලා කියන්නේ ලෙවීවරයෙක්. සයිප්‍රස් වලින් පැමිණෙන ලෙවීවරයෙක්. මේ ලෙවී කියලා කියන්නේ පූජක පෙළපතක්. මේ පූජක පෙළපත නියෝජනය කරේ එදා ඒ රටේ ජීවත් වුණු ජුදා ජාතිකයින්. එසේනම් ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, බානබස් අපෝස්තලතුමා ස්වාමින් වහන්සේ තෝරාගත් අපෝස්තලවරුන් 12 දෙනා අතර ගණන් ගනු ලබන්නේ නැහැ. නමුත් සභාව ඔහුව පිළිගන්නවා අපෝස්තලවරයෙක් හැටියට. ඒ මන්දයත් ශුදෝ සභාව ඔහුව ධර්ම දූත මෙහෙවර සඳහා පිටත් කර හරිනවා. අන්තියෝකියට ගිහිල්ලා ඔහු එහි සේවය කරනවා. අපි හැම කෙනෙක්ම හොඳ ආකාරම දන්නවා. අපෝස්තලුන්ගේ ක්‍රියාපොතේ විස්තර කරනවා මේ බානබස් අපෝස්තලතුමා විශ්වාසයෙන් යුතු ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වුණු යහපත් මිනිසෙක්. උපතින්ම ඔහුගේ නම ජෝසප්, එහෙමත් නැත්නම් ජෝසස්. අපෝස්තලු තමයි ඔහුව බානබස් හැටියට නම් කරන්නේ. එහි අර්ථය තමයි උද්‍යෝගිමත් පුත්‍රයා කියන අර්ථය. මුල් කිතුණු සභාව තුළ අනුපමේය මෙහෙවරක් ඉටු කරන්නට මේ අපෝස්තලවරයා පුදුමාකාර දායකත්වයක් දෙනවා. සභාව තුළ අභියෝගාත්මක යුගවලදී නිර්භීතව එඩිතරව ඔහුගේ සේවය සභාවට ලබා දෙනවා. විශේෂයෙන්ම පවුලතුමාගේ සිත් වෙනස් වීමෙන් පසුව මේ බර්නබස් අපෝස්තලතුමා ශුදෝ පවුලතුමාව අපෝස්තලවරුන්ට හඳුන්වා දෙනවා. ඒ මන්දයත් ඔහු ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වුණු මිනිසෙක් නිසා සභාව තුළ අනුපමේය මෙහෙවරක් ඉටු කරන්නට ශුදෝ පවුලතුමා දායකත්වයක් දෙනවා. ඒ දායකත්වයට පුරෝගාමියා වුණේ බානබස් අපෝස්තලතුමා. අපිට අද දින ශුදෝ පවුලතුමාගේ පෙර ගමන්කරු හැටියට බානබස් අපෝස්තලතුමාව හඳුන්වන්නට පුළුවන්. බානබස් අපෝස්තලතුමා තමයි ධර්මදූත මෙහෙවර සඳහා ශුදෝ පවුලතුමාව ඉදිරියට රැගෙන ආවේ. අද සුවිශේෂය තුළ අපි හැම කෙනෙක්ම සවන් දුන්නා ස්වාමින් වහන්සේ ශ්‍රාවකයන්ට ඔවුන්ගේ දූත මෙහෙවර පවරනවා. ස්වර්ග රාජ්‍ය ලං වී ඇතැයි දේශනා කරන්න, රෝගීන් සුව කරන්න, මලුන් නැගිටවන්න, ලාදුරු රෝගීන් පවිත්‍ර කරන්න, දුෂ්ටාත්මයන් දුරු කරන්න, ඔබ නොමිලේ ලැබුවහුය නොමිලේ දෙන්න. ප්‍රේමවන්තේනි, ස්වාමීන් වහන්සේ කියනවා හිස් අතින් යන්න කියලා. උන්වහන්සේ අපි හැම කෙනෙක්වම සන්නද්ධ කරනවා. ඒ විශ්වාසය තුළ බානබස් අපෝස්තලතුමා ජනතාව අතරට ගියා. හිස් අතින් ගියා. හිස් අතින් ගියා විතරක් නෙමෙයි, අපි හැම කෙනෙක්ම හොඳාකාරවම දන්නවා මේ බානබස් අපෝස්තලතුමා හරිම නිර්ලෝභී පරිත්‍යාගශීලී මිනිසෙක්. ඔහු සතු ඒ වස්තුව, එහෙම නැත්නම් ඔහුගේ දේපල විකුණලා ගෙනල්ලා ශ්‍රාවකයන්ගේ පාමුල තබනවා. ඒ මන්දයත් ජනතාවගේ අවශ්‍යතා සඳහා ඒවා යොදවන්නට.
උන්වහන්සේ විශ්වාස කළ දෙයක් තමයි මේ හැම දෙයක්ම දෙවියන් වහන්සේගෙන් ලැබුණු දේවල් නැවත මම පෙරලා ඒවා ජනතාවට සේවය කරන්නට යොදවන්නට ඕන. බලන්න ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අදත් අපිට මේ වගේ බානබස් අපොස්තලවරුන් අවශ්‍යයි. අද ස්වාමින් වහන්සේ ඔබට ආරාධනා කරනවා, මට ආරාධනා කරනවා බානබස් අපොස්තලතුමෙක් වෙන්නට කියලා. ස්වාමින් වහන්සේගේ මෙහෙවර ඉදිරියට අරගෙන යන්නට අද අපි හැම කෙනෙක්ම අපගේ ජීවිතවල ඒ උතුම් ගෞරවය ආදරය මේ අපොස්තලතුමාට දානය කරනවා. උන්වහන්සේ පුදුමාකාර මෙහෙවරක් ඉටු කරනවා. උන්වහන්සේගේ අඩිපාරේ ගමන් කරමින් අපි හැම කෙනෙක්ම පරිත්‍යාගී ශීලී මිනිසුන් බවට පත්වෙන්නට උත්සාහ කරමු. ඒ වගේම ස්වාමින් වහන්සේගේ මෙහෙවර ඉෂ්ට කරන්නට උද්‍යෝගයෙන් පෙළෙන ජනතාවක් බවට අපි පත්වෙමු. උන්වහන්සේ අද අපිට දෙන්නා වූ ඒ ධර්ම දූත මෙහෙවර අපි ආදරයෙන් භක්තියෙන් වැළඳ ගනිමු. අපි ස්වාමින් වහන්සේට සේවය කරන්නට පොරොන්දු වෙමු. ඒ සේවය කිරීමට අවශ්‍ය වරප්‍රසාද අප වෙත දානය කරන ලෙස ශුදු බානබස් අපොස්තලතුමාගේ මැදිහත්කම් පතා අපි හැම කෙනෙක්ම යාච්ඡා කරමු. ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේක්වා.